Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami saranang gacchami Tatiyampi sanghang saranang gacchami මේ පන්සල ඉදි වෙලා පවතින. තාම දුෂ්කර ගමනක් අපි මේ ස්ථානය ආරම්භ කළා. මේ ස්ථානය මේ තත්ත්වයට ගෙන එන්නට සිදු කළා. ඒ හැමදාම මේ විහාරස්ථානයේ අතීතය පිළිබඳව අපේ ගුරු දේවයන් වහන්සේ නමක් ලෙස මා සැලකෙන අභිනවාරාම මහා විහාරාධීශ්වර අති ගෞරවාස්පද නායක මාහිමියන් වහන්සේ මේ පන්සලට වැඩම වන හැම අවස්ථාවකදීම මටත් වඩා මැනවින් මේ විහාරස්ථානයේ අතීතය ඔබට සී කැඳවා දෙනවා. ඊටාම දුෂ්කර ගමනක් මේ ස්ථානය අපි ආරම්භ කළ අවස්ථාවේදී මුහුණ දෙන්නට සිදු වුණා. ඉතින් අපේ අද උපසම්පදා ලබා විහාරස්ථානයට වැඩම කළ අපේ අමුගොඩ සද්ධාලංකාර පොඩි හාමුදුරුවෝ ඥාතිත්වයේ මගේ සහෝදරියකගේ පුතෙක්. උන්වහන්සේ පුංචි කාලේ ඉඳලා ආර්ථිකයක් නැතුව අමාරුවෙන් ජීවත් වුණේ. තාත්තා ටවුන් එකට ගිහිල්ලා බයික් එකේ සාමාන බලන්න මේ ස්ථානයේ මේ තමන්ගේ ආදරණීය පුතුණුවන් වෙනුවෙන් ගෙවල් දොරවල් අතහැරලා පාළුවෙන්නට දීලා
මේ රතනලංක ආන්දරෝනේ මේ ස්ථානයේදී මේ අලිකොටි බලතුන්ගෙන් ගහන ප්‍රදේශයක්. මේ ශාලාවේ කෙළවරක මේ වතුර නැහැ. මේ රතනලංක ආන්දරෝ තාත්තා අම්මාත් එක්කලා ලිඳක් කෑරුවා ලොකු ලිඳක් කාලා. දැනට මම කනේ ගෙත් තියෙනවා. තද කිවුල් වතුර. ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. මම හිතන්නේ නැහැ මේ පරාතේ කිසිම හාමුදුරු කෙනෙක් දුෂ්කරතාවය මොහොතකවත් ගණන් ගත්තේ නැහැ. මේ විහාරස්ථානය ආරම්භ කරන්න විශේෂයෙන්ම උන්වහන්සේගේ පුදුමාකාර හැකියාවක් තිබුණා බෝධි පූජා සහ පිරිත් දේශනා සඳහා. ඉතාම දක්ෂයි. අපි උනත් කවුරු හරි මාත්‍යික දායකයෙක් කොළඹින් ආයන් පස්සේ මම ආරාධනා කරන්නේ උන්වහන්සේට. මේ ඉන්නකොට මේ පන්සල උනත් නැත්නම් මිට අල්ල ගන්නට මාංකොල්ල කන්නට නැත්නම් අවස්ථාවට නැත්නම් අය පෙළඹුණා. නැත්නම් මේ අත අපි මැදිහත් වුණා. මට මතකයි කිසියම් චරිතයක් ආත්ම දීර්ඝ මේ විහාරස්ථාන දියුණු කරලා තියෙනවා. අභිනව විහාරස්ථාන දියුණු කරලා තියෙනවා. වාගේම වික්ෂු මහා සංඝයා වහන්සේට බොහොම හිතයි ජීව. වාගේම හැම කටයුතු වලදීම සහයෝග දක්වන වාගේම ඊටත් වඩා උතුම්ම ගුණයක් තමයි සීලවන්ත ගුණවන්ත සත්පුරුෂ හාමුදුරන් වහන්සේ. නිසා උන්වහන්සේගේ වැඩමවීම අපේ රතනාලංකාර හාමුදුරන්ට ලොකු භාග්‍යයක් ඇටියට මේවා සඳහන් කරනවා. ඊළඟට අපේ අභිනවාරාම නායක හාමුදුරුවෝ පිළිබඳව රතනාලංකාර සඳහන් කරන ගුරුවරයෙක් වගේ අපිට උදව් උපකාර කරනවා කියනවා. පියවත් නිවැරදිව මකට ගත්තා. ගොඩක් වෙලාවට තර්ක කරලා අපිට දිනන්න බෑ. මොකද මේ ධර්මයේ කොහෙන් හරි අධ්‍යයනය කරලා පොතපත කියවලා YouTube එකෙන් බලලා නිවැරදි මාර්ගයේ ඒ දවස් නිකම්ම ගමනවා. උන්වහන්සේට පොඩි කාලේ ඉඳන් පොරුද්දක් තිබුණා පෙරහැරක් මගහරින්න නැහැ. දළදා මාලිගාවේ පෙරහැර දවස් 15න් බලනවා. ලංකාවේ ඉන්න අස්ති රාජවගේ සියලු දෙනාගේම කටපාඩම් ලක්ෂණත් එක්ක ගියා. උන්වහන්සේගේ මම හිතන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණා පෙරහැරට අස්ති රාජයෙන් පවා මේ පෙරහැරට වුණා. උන්වහන්සේගේ උන්වහන්සේ බොහොම වාසනාවන්තයි. මොකද උන්වහන්සේ සිගතිනිය. ඒ වගේම අපගේ නායක ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කරන්නේ 1987 වර්ෂයේ. එහිදී මෙම ප්‍රදේශයට පැමිණිලා ඉතාම කටුක වනාන්තරයක් වනලැබක් තමයි මේ ප්‍රදේශයේ තිබුණේ. එහිදී උන්වහන්සේ මේ ප්‍රදේශයේ කටුමැටි ගැසූ කුඩා ආවාසයක් තනාගෙන අපේ දායකකාරයන් වෙනුවෙන් මහත් කැපවීමෙන් උන්වහන්සේ කටයුතු කරන්න යෙදුණා. එහිදී උන්වහන්සේ නිරන්තරයෙන්ම මෙම විහාරස්ථානය දිනු කර ගැනීම සඳහා අවවාද අනුශාසනා ලබා ගත්තේ අපේ ශ්‍රී අභිනවාරාමාධිපති රූපමාගම්පත්වේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සර්ණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ. එහිදී උන්වහන්සේට මේ විහාරස්ථානයේ ගොඩ නැගීම සඳහා උන්වහන්සේගේ උපසම්පදාව සිද්ධ කරගෙන ඊයේ හවස සාමණේර නමක් හැටියට පොඩි කාලයකට මහාන වෙනවා. මහාන වෙලා ගුරුවරයන් වහන්සේ යටතේ වයස 21ක් වෙනකම්ම ශාසනික පැවතුම් පිළිබඳව දැනගෙන ගන්නවා. ඒ වගේම සූත්‍ර අභිධර්ම විනය පිටකයේ පිළිබඳව දැනුම හදාර ගන්නවා. ඒ වුණත් මේ සම්මා සම්බුදු ශාසනයේ භික්ෂුවකට තිබෙන අයිතිය ශාසනික වශයෙන් ලැබෙන අයිතිය තමයි උපසම්පදාව.